හරි අද අපි කතා කරන්න යන්නේ ළමයි සෛලීය ශ්වසනය ගැන. එතකොට අපිට මෙන්න මේ සෛලීය ශ්වසනය කියන එක ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ස්වායු ශ්වසනය සහ නිර්වායු ශ්වසනය කියලා. ඒ යටතේ අද කතා කරන්න යන්නේ ස්වායු ශ්වසනය ගැන. මොකද්ද සෛලීය ශ්වසනය කියලා කියන්නේ? ඒකේ නිර්වචනය වෙන්නේ කාබෝහයිඩ්‍රේට් වැනි කාබනික අණු වල ඇති රසායනික ශක්තිය ඔක්සිකාරක ක්‍රියාවලියක් ඔස්සේ පියවරෙන් පියවර නිදහස් කිරීම. එතකොට මේ සෛලීය ශ්වසනයේ සායු ශ්වසනයේ තියෙනවා පියවර 3ක්. ග්ලයිකොලිසිය, පයිරුවේට් ඔක්සිකරණය හා ක්‍රෙබ්ස් චක්‍රය, ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය කියලා. මොකද්ද දැන් සෛලීය ශ්වසනයේ සායු ශ්වසනය කියලා කියන්නේ? අපි කියනවා අණුක ඔක්සිජන් පවතින විට ග්ලූකෝස් වැනි ශ්වසන උපස්තර යොදාගෙන ATP සංශ්ලේෂණය කිරීමේ ක්‍රියාවලිය කියලා. ඒකට අපි කියනවා ස්වායු ශ්වසනය කියලා. ග්ලූකෝස් අණුවක් කඩ ශක්තිය ATP විදියට අපි සංශ්ලේෂණය කරගන්නවා මෙතනදී. හරි. අපි කියනවා ජීවී සෛල ඇතුලේ ප්‍රධාන ශ්වසන උපස්තරය වෙන්නේ ග්ලූකෝස් කියලා. හැබැයි තව ශ්වසන උපස්තර නැද්ද? තියෙනවා. ප්‍රෝටීන, ලිපිඩ ඒවත් ශ්වසන උපස්තර. හැබැයි ප්‍රධාන ශ්වසන උපස්තරය වෙන්නේ මොකද්ද? ග්ලූකෝස්. හරිද? හරි. මුලින්ම මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේක කොහොමද වෙන්නේ කියලා. මුලින්ම අපි කිව්වේ ස්වායු ශ්වසනය කියලා කියන්නේ අණුක ඔක්සිජන් තියනවා කියන්නේ ඔක්සිජන් තියෙනකොට. ග්ලූකෝස් වගේ ශ්වසන උපස්තර යොදාගෙන ATP සංශ්ලේෂණය කරනවා. හරි. අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා පියවරෙන් පියවර. මුලින්ම ළමයි මම මේ වගේ පොල්ලක් ගන්නවා. පොල්ලක් කියන්නේ මෙන්න මේ වගේ එකක්. එතකොට මේකේ තියෙනවා ග්ලූකෝස්, මේ තියෙන ග්ලූකෝස් අණුවක්. හරිද? එතකොට මේකේ තියෙනවා ළමයි කාබන් පරමාණු 1 2 3 4 5 6ක්. හරි. දැන් ඔයාලා මේ පොල්ල කඩනවා නම් කොහෙන්ද කඩන්නේ? මෙතනින් කඩ යන්න පුළුවන්ද? එම දරපල්ලකට බෑනේ. අපි මේ මැදින් තමයි කඩන්නේ. හරිද? එතකොට අපි දන්නවා බන්ධනයක් කැඩෙනවා. නිදහස් වෙන්නේ මොනවද? ශක්තිය. හරිද? දැන් සීනි පැකට් එකක් කැඩුවා. මොනවද නිදහස් වෙන්නේ? සීනි. ඒ වගේ මෙතන මේ මම මේ බන්ධනය කඩනකොට නිදහස් වෙන්නේ ශක්තිය. හරි. මම මේක බිස්නස් එකක් වගේ කරන්නම්. හරිද? දැන් මම මේක කඩ ගන්නේ සල්ලි. සල්ලි කියන්නේ ශක්තිය. හරිද? ශක්තිය තමයි ගන්නෙ. ළමයි මේ ශක්තියෙන් ඔක්කොම ATP වෙන්නේ නැහැ. ATP ටිකක් අපි දන්නවා අපිට බිස්නස් එකක් කරාට පස්සේ හම්බෙන සල්ලි වලින් ඔක්කොම නේද ගසා කන අයත් ඉන්නවා. සමහරු ගසා කනවා. ඒ වගේ කට්ටියක් තමයි මේ NADH කියලා කියන්නේ. මේ හම්බෙන ශක්තිය ඔක්කොම ATP බවට පත් වෙන්නේ මෙන්න මේගොල්ලෝ. හරිම නරකයි. හරිද? ගසා කනවා. එතකොට එයාලා ATP ටිකක් මොකද කරන්නේ? හොරා කනවා. හරිද? අපි පස්සේ බලනවා කොහොමද මේ එයාලා ගත්තේ ATP ටිකත් එයාලගේ බෙල්ල මිරිකල එහෙම ගන්න කියලා. හරි. දැන් අපි බලන්නේ මෙතනදී මේ බන්ධනය කඩනකොට නිදහස් වෙන ශක්තිය ඔක්කොම ATP බවට පත් වෙන්නේ නැහැ. ටිකක් NADH බවට පත් වෙනවා. හරිද? එතකොට මෙතනදී මේ ග්ලූකෝස් අණුව කැඩිලා හැදෙන්නේ කාබන් 3 පයිරුවේට් අණු දෙකක්. මම මෙතනින් කැඩුවට පස්සේ. හරි. ඔන්න ඔය ක්‍රියාවලියට අපි කියනවා ග්ලයිකොලිසිය කියලා. හරිද? ග්ලූකෝස් කාබන් 6 ග්ලූකෝස් අණුව කාබන් 2 පයිරුවේට් අණු දෙකක් බවට පත් වෙන එක. හරි. කොහොමද මේක වෙන්නේ කියලා අපි බලමු. මේ තියෙන්නේ අපේ සෛලය කියලා ගන්න. මේ තියෙන්නේ මයිටොකොන්ඩ්‍රියාව. හරිද? එතකොට දැන් මොකද වෙන්නේ? සයිටොසොලයේදී ග්ලූකෝස් අණුවක් පයිරුවේට් අණු දෙකක් බවට පත් වෙනවා. ඇයි මේක සයිටොසොලයේම වෙන්නේ? එහෙම ඇහුවොත් අපි මොකද දෙන උත්තරේ? මේක සයිටොසොලයේම වෙන්නේ ග්ලයිකොලිසියේ ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන සියලු එන්සයිම තියෙන්නේ සෛලයේ සයිටොසොලය තුල. ඒක තමයි අපි දෙන්න ඕන උත්තරය. හරි. අපි දැක්කද මේ ග්ලයිකොලිසියේදී ඔක්සිජන් සහභාගී වෙනවා? නැහැ. ඒ කියන්නේ ග්ලයිකොලිසිය කියන එක අණුක ඔක්සිජන් මත රඳා පවතින්නේ නැහැ. හරි ළමයි. දැන් මං කියවනේ ග්ලයිකොලිසිය කියලා කියන්නේ බිස්නස් එකක් වගේ කියලා. අපි දන්නවා ග්ලූකෝස් පයිරුවේට් වෙනකොට මොකද වුනේ?
අවසානයේදී හැදෙනව ළමයි මෙන්න මේ ග්ලූකෝස් පයිරුවේට් වෙනකොට ATP 4ක්. හරිද? ATP හැදෙන්නේ ADP වලින්. එතකොට 4ක් ADP වලින් 4ක් ATP හැදෙනවා. හැබැයි අපි බිස්නස් එකක් කරන්න මුලින් සල්ලි දාන්න ඕනනේ. ඒක නිසා 2ක් ATP වැය වෙලා තියෙනවා. එතකොට අපි කියනවා ග්ලයිකොලිසියෙන් ලැබෙන ශුද්ධ ATP ලාභය කීයයි කියලාද? ATP 2යි කියලා. අපි ආයෙ මේක බලමු. අපි පයිරුවේට් කියන ළමයි C3යි H4යි O3යි කියන එක. හරි. මෙතනදී ළමයි ග්ලූකෝස් පයිරුවේට් වෙනකොට මොකද වෙන්නේ? හයිඩ්‍රජන් ධන අයන 4ක් වැය වෙනවා. ඒ කොහොමද? ග්ලූකෝස් වල හයිඩ්‍රජන් 12යි පයිරුවේට් වල හයිඩ්‍රජන් 4 වරක් 8යි. හරිද? එතකොට එතනදී හයිඩ්‍රජන් 4ක් පිට වෙලා. ඒ පිට වෙන හයිඩ්‍රජන් තුයි ඉලෙක්ට්‍රෝනයි එකතු වෙලා මොකද වෙන්නේ? NAD+ අණු දෙකක් NADH බවට ඔක්සිහරණය කරනවා. මම මෙතනින් ගත්ත එක තමයි ඔයාලට මෙතනදී මේ විස්තර කරලා දුන්නේ. හරි. ATP හැදුණනේ. ශුද්ධ ATP 2ක් හැදුණා. මොනව කරලාද? හරි. උපස්තර කඩලා තමයි මේ විදියට ATP සංශ්ලේෂණය කළේ. අපි ATP සංශ්ලේෂණයට කියනවා පොස්ෆොරයිලීකරණය කියලා. මොන පොස්ෆොරයිලීකරණය කියලාද අපි ඒකට කියන්නේ? උපස්තර පොස්ෆොරයිලීකරණය කියලා තමයි කියන්නේ. එතකොට අපිට ග්ලයිකොලිසියේ අවසන් ඵල විදියට මොනවද ළමයි හම්බ වෙන්නේ? ATP අණු දෙකක් හම්බ වෙනවා. NADH අණු දෙකක් හම්බ වෙනවා. පයිරුවේට් අණු දෙකක් හම්බ වෙනවා. හරිද? ඔය ටික තමයි අපිට ග්ලයිකොලිසිය ගැන කතා කරන්න තියෙන්නේ. හරි. දැන් ඔයාලට මේකෙදි පේනුණා ග්ලයිකොලිසිය අණුක ඔක්සිජන් මත රඳා පවතින්නේ නැහැ කියලා. අපි යනවා ඊළඟ පියවරට. ඔන්න දැන් පයිරුවේට් අණු දෙකක් හැදුණනේ නේද? පයිරුවේට් එක අණුවක තියෙනව නේද? කාබන් පරමාණු කීයක්ද? 3ක්. මේ පොළු දෙකක්. හරිද? කාබන් පරමාණු 3කින් හැදුන පොළු දෙකක්. දැන් මට පුළුවන් ද මෙතන මැදක් හොයාගන්න බෑනේ. මැදින් කැපුවත් මට කපන්න වෙන්නේ මොකද? පරමාණුව මැදි. එහෙම බෑ. මම බන්ධනයක් හොයලා ඒකෙන් තමයි කඩන්න ඕන. මම මෙතන කොනේ බන්ධනය කැඩුවා, කොනේ බන්ධනය කැඩුවා. බන්ධනයක් කඩනවා කියලා කියන්නේ මොකද්ද? ශක්තිය පිට වෙනවා කියන එක. බෑනේ කරන්න. මෙතනදි පිට වෙච්ච ඔක්කොම ශක්තිය අරගෙන තියෙන්නේ අර කියන මංකොල්ලකාරයෝ. ඒ කියන්නේ NADH ලා. මෙතනදී ATP මුකුත්ම හැදිලා නැහනේ නේද? එතනදී ATP මුකුත්ම හැදිලා නැහැ. දැන් බලන්න මෙතනදී මේ බන්ධනේ කැඩුනම ළමයි කාබන් පරමාණුවක් වෙන් වෙලා ගිහිල්ලානේ. කාබන් අපි නිකන් තියනකොට කියනවා කාබන් දියමන්ති විදියට ඉන්නවා, මිනිරන් විදියට ඉන්නවා. එතකොට මෙතනදී කාබන් පිට වෙන්නේ දියමන්ති මිනිරන් විදියටද? නෑනේ. මෙතනදී ළමයි මෙතනදී කාබන් පිට වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් විදියට. එතකොට මෙයාගෙන් මෙයා කැඩුනට පස්සේ මෙතන කාබන් පරමාණු දෙකක් සහිත මෙන්න මේ වගේ වුණා දෙකක් හැදෙනවා. ඒ වගේ කාබන් දෙකක් තියෙන ව්‍යුහයකට අපි කියනවා ඇසිටයිල් කාණ්ඩයක් කියලා. එතකොට මෙතනදී මොකද්ද වෙලා තියෙන්නේ? ඇසිටයිල් කාණ්ඩ දෙකක් හැදිලා තියෙනවා. හරිද? හරි. දැන් අපි මේ ක්‍රියාවලිය ආයි බලන්න යනවා ළමයි. මේ පයිරුවේට් මොකද වෙන්නේ? අණුක ඔක්සිජන් තියෙනකොට. හරිද? පයිරුවේට් අණුක ඔක්සිජන් තියෙනකොට සක්‍රීය පරිවහනය මගින්. ඒ කියන්නේ ATP වැය කරලා මයිටොකොන්ඩ්‍රියා එක ඇතුළට යනවා. හරිද? ඊට පස්සේ එයා මයිටොකොන්ඩ්‍රියා එක ඇතුළට ගියාට පස්සේ මේ බලන්න පයිරුවේට් මෙයා ඇතුළට යනවා. දැන් මම මේ ඊළඟ පියවර ගැන තමයි ඔයාලට කියන්න යන්නේ. හරිද? එතකොට දැන් මෙතනදී හැදිච්ච පයිරුවේට් ශක්තිය වැය කරලා ඔන්න මෙයා ඇතුළට ගියා. හරිද? මේ ඉන්නේ කවුද? මේ ඉන්නේ පයිරුවේට්. හරිද? ඔය පයිරුවේට් ළමයි මොකද කරන්නේ? අපි දැක්ක මෙතනදී මේ පයිරුවේට් කැඩුනම කාබන් ඩයොක්සයිඩ් අණු දෙකක් හැදුනා. හරි. ඊට පස්සේ මෙන්න මේ ගියපු පයිරුවේට් මයිටොකොන්ඩ්‍රියා පූරකය ඇතුළේදී කාබන් ඩයොක්සයිඩ් අණු කීයක් හදනවද? දෙකක් බවට පත් වෙනවා. නැත්නම් දෙකක් පිට කරනවා. එහෙම පිට කරලා කවුද මෙතනදී මෙයා හැදුවේ? ඇසිටයිල් කාණ්ඩයක් හදනවා. පයිරුවේට් කාබන් ඩයොක්සයිඩ් අණු දෙකක් පිට කරලා ඇසිටයිල් කාණ්ඩයක් හැදෙනවා. ඔය ඇසිටයිල් ළමයි සම්බන්ධ වෙනවා මෙහෙම කෙනෙක් එක්ක. ඇසිටයිල් සහ එන්සයිම් මේ කියලා කෙනෙක් එක්ක සම්බන්ධ වෙනවා. මේ ඉන්නේ සහ එන්සයිම් මේ. හරිද? අපි මේකට කියනවා සහ එන්සයිම් මේ කියලා.
පයිරුවේට් කාබන් ඩයොක්සයිඩ් අණු දෙකක් පිට කරලා ඇසිටයිල් කාණ්ඩයක් බවට පත් වුණා. පස්සේ මේ ඇසිටයිල් කියන කෙනා සහ එන්සයිම් මේ එක්ක සම්බන්ධ වෙලා ඇසිටයිල් සහ එන්සයිම් මේ කියන කෙනෙක් හදාගන්නවා. මොකද ඉතින් ඇසිටයිල් කියලා කියන්නේ කාබන් දෙකයිනේ. එයාට ටිකක් දිග වෙන්න ඕන ඇති නේද? ඒක නිසා යා සහ එන්සයිම් මේ එක එකතු වෙලා ඇසිටයිල් සහ එන්සයිම් මේ හදාගන්නවා. හරිද? හරි. එතකොට ළමයි ඒ ප්‍රතික්‍රියාවේදී අපි දැක්ක නේද NADH හැදුණා කියලා. මෙතනදී ATP එකක්වත් හැදුන්නේ නැහැ. NADH විතරයි හැදුනේ. එතකොට මෙන්න මේ කියන ප්‍රතික්‍රියාවේදී NAD ප්ලස් අණු දෙකක් NADH අණු කීයක් බවට පත් වෙනවද? දෙකක් බවට පත් වෙනවා. NAD ප්ලස් අණු දෙකක් NADH අණු දෙකක් බවට පත් වෙනවා. ඇයි මම මේ 2 කියලා හැමතැනටම ලියලා තියෙන්නේ? මම සාමාන්‍ය එක පයිරුවේට් එකක් සලකලා නෙමෙයි ලියුවේ. ඒක නිසා පයිරුවේට් දෙකක් එනවා කියලා හිතාලා අපි ලියන්න ඕනේ හැම එකටම දෙකක්. මේ හැම එකක්ම ඩබල් කරලා නේද? නැත්නම් හැම එකක්ම දෙගුණ කරලා අපි ලියන්න ඕනේ. හරි. ඊළඟට මොකද වෙන්නේ? අපිට සමස්ත ප්‍රතික්‍රියාව මේ විදිහට ලියන්න පුළුවන්. පයිරුවේට් ඔක්සිකරණයේ අවසන් ඵල ලියන්න කිව්වොත් අපි මොනවද ලියන්නේ? ඇසිටයිල් සහ එන්සයිම් A දෙකක් හදනවා නේද? කාබන් ඩයොක්සයිඩ් අණු දෙකක් හදනවා. NADH අණු දෙකක් හදනවා. හරිද? NADH අණු දෙකක් හදනවා. මෙතනදී මොකුත් වෙනවද? ඒ කියන්නේ මෙතනදී කොහොමද ATP හැදෙන්නේ? මෙතනදී ATP හැදෙන්නේ නෑනේ. එතකොට පයිරුවේට් ඔක්සිකරණය නැත්තම් සම්බන්ධක ප්‍රතික්‍රියාව ඒක කොහොමද දෙන්නේ කියලා මම ඊළඟට කියන්නම්. මෙතනදී ATP කිසිවක් හැදෙන්නේ නැහැ නේද? මෙතනදී ATP කිසිවක් ඒ කියන්නේ මුකුත් හැදෙන්නේ නැහැ. හරි. ඊළඟට මොකද වෙන්නේ? මෙන්න මේ කියන පයිරුවේට් ඔක්සිකරණයේදී හැදිච්ච ඇසිටයිල් සහ එන්සයිම් A එක අපි ගිහින් දෙනවා කාටද? කෙප්ස් චක්‍රයට. හරිද? එතකොට ඒ ඇසිටයිල් සහ එන්සයිම් A එකේ අපි ඇසිටයිල් සහ එන්සයිම් A වල සහ එන්සයිම් මේ කෑල්ල අයින් කරනවා. ඇසිටයිල් කාණ්ඩය තමයි අපි සිට්‍රික් අම්ල චක්‍රයට දැන් ගිහින් දෙන්න ඕනේ. හරිද? හරි. එතකොට දැන් අපි ආයි යමු මෙන්න මෙතෙන්ට. හරිද? දැන් මම මෙතනදී කිව්වා මෙතනදී පයිරුවේට් මොකක් බවට පත් වුණාද? ඇසිටයිල් කාණ්ඩ දෙකක් බවට පත් වුණා මේ විදියට බිඳිලා. දැන් මට මෙයත් මේ විදියට බිඳින්න ඕනේ. හරිද? මේ දෙකක් ඇසිටයිල් මම මෙතන මැදින් බින්දට පස්සේ කීයක් මොනවද හැදෙන්නේ? දැන් කාබන් ඩයොක්සයිඩ්ම අණු කීයක් හැදිලාද? 1 2 3 4ක්. හරිද? ඒක තමයි ළමයි කෙප්ස් චක්‍රයේදී වෙන්නේ. අවසානයේදී කෙප්ස් චක්‍රයේ අවසානයේදී කාබන් ඩයොක්සයිඩ් කීයක් හැදෙනවද? අණු 1 2 3 4ක් හැදෙනවා. හරිද? කෙප්ස් චක්‍රයේ අවසානයේදී කාබන් ඩයොක්සයිඩ් අණු 4ක් හැදෙනවා. හරිද? අපි බලමු දැන් ඒක කොහොමද වෙන්නේ කියලා. හරිද? දැන් මේක නිකන් හරියට මේ වගේ. හරිද? දැන් ඇසිටයිල් සහ එන්සයිම් A වලින් සහ එන්සයිම් මේ අයින් වෙන්න ඕනනේ. තාත්තයි දුවයි ඇවිල්ලා මෙතනදී තාත්තා අයින් වෙලා යනවා වගේ එකක් තමයි වෙන්නේ. හරිද? වෙඩින් එක ඕනේ. හරි. ඊට පස්සේ මෙතනදී ඇසිටයිල් සහ එන්සයිම් A වලින් සහ එන්සයිම් මේ අයින් වෙලා ගිහිල්ලා ඇසිටයිල් දැන් මෙතන ඉන්නේ. ඇසිටයිල්ට දැන් ළමයි බිඳෙන්න ඕන නේද? හරි. ඇසිටයිල් කියන්නේ කීයද කාබන්? කාබන් පරමාණු 2යි ඇසිටයිල්ට තියෙන්නේ. කොහොමද මේ ඇසිටයිල් තව බෙදෙන්නේ? ඒක තමයි ළමයි ප්‍රශ්නෙකට තියෙන්නේ. ඉතින් ඒක නිසා ඇසිටයිල් එකතු වෙනවා OAA එක්ක. ඔක්සලෝ ඇසිටේට් එක්ක. ඔක්සලෝ ඇසිටේට් කි කාබන් කීයද? 4යි. ඊට පස්සේ සහ එන්සයිම් මේ වල කාබන් කීයද? 2යි. ඔය දෙන්න එකතු වෙලා හදනවා මේ කියන සිට්‍රික් අම්ලය. සිට්‍රික් අම්ලය කියන්නේ කාබන් 6යි. 2යි 4යි එකතු වෙලා 6ක් හදනවා. මෙයා පැන්සල වගේ මෙයා අපි පැන්සලට කොපුවක් ගැහුවට පස්සේ දිග වැඩි වෙනවනේ නේද? කොපුව එහෙම ගෙවෙන්නේ නැහැ. පන්සල ගෙවෙනවා. අන්න ඒ වගේ එක. ඉතින් මෙයයි එකතු වෙලා මෙයා හැදෙනවා.
හරිද? හරි. එතකොට ළමයි අපි කෙප්ස් චක්‍රයට ඇයි නම් 3ක් කියන්නේ? මේකට අපි කෙප්ස් චක්‍රය කියනවා. හාන්ස් ක්‍රෙප්ස් කියන විද්‍යාඥයා තමයි මේක හොයාගත්තේ. මේකට කියනවා ට්‍රයිකාබොක්සිල් අම්ල චක්‍රය කියලා. දැන් මෙතනදී හැදෙන ප්‍රධාන ඵලය වෙන්නේ සිට්‍රික් අම්ලයනේ. සිට්‍රික් අම්ලයේ කාබොක්සිල් කාණ්ඩ තියෙනවා 3ක්. කාබොක්සිල් කාණ්ඩ 3ක් තියෙන ඉඳ අපි කියනවා ට්‍රයිකාබොක්සිල් අම්ල චක්‍රය කියලා. සිට්‍රික් අම්ල චක්‍රය කියලා කියන්නේ මේකේ හැදෙන ප්‍රධාන ඵලය සිට්‍රික් අම්ලය නිසා ළමයි අපි ඒකට කියනවා සිට්‍රික් අම්ල චක්‍රය කියලා. හරිද? අපි ඒකට කියනවා මොකක් කියලාද? සිට්‍රික් අම්ල චක්‍රය කියලා. හරි. ළමයි දැන් මම මෙතනදී මුලින්ම කිව්වා වගේ ඇසිටයිල් සහ එන්සයිම A ඔක්සලෝ ඇසිටේට් එක්ක එකතු වෙලා කාබන් 6ක් වෙච්ච සිට්‍රික් අම්ලය හදනවා. හරිද? හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ඔය කියන සිට්‍රික් අම්ලය තියෙනවනේ. හරි. මෙතන 6යි මෙතන 4යි. මොකද්ද වෙලා තියෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් අණු දෙකක් පිට වෙලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? ඔය හැදිච්ච සිට්‍රික් අම්ලය එන්සයිම ප්‍රතික්‍රියා ගානක් ඔස්සේ ගිහිල්ලා. හරිද? මේ තියෙන සිට්‍රික් අම්ලය එන්සයිම උත්ප්‍රේරිත ප්‍රතික්‍රියා ගණනාවක් ඔස්සේ ගිහිල්ලා හදනවා ඔක්සලෝ ඇසිටේට්. එතනදී ළමයි ඔක්සලෝ ඇසිටේට් පුනර්ජනනය කරනවා. මෙතනදී අපි කාබන් ඩයොක්සයිඩ් පිට වෙනව නම් කියන්නේ කාබොක්සිල් හරණයක් කියලා. එතනදී කාබොක්සිල් හරණයෙන් CO2 අණු දෙකක් පිට වෙනවා. ඒ වගේම අපිට පේනවා උපස්තර ෆොස්ෆොරයිලීකරණයෙන්. ඒ කියන්නේ මේක උපස්තර බිඳලානේ හැදුනේ. උපස්තර ෆොස්ෆොරයිලීකරණයෙන් එක ATP අණුවක් හැදෙනවා. මේ ADP කැඩිලා මෙතන ATP වෙන්න ඕනේ. ATP අණුවක් හැදෙනවා. හරිද? ඒ වගේම FADH2 හැදෙනවා, NADH හැදෙනවා. FADH2 අණු හැදෙනවා ළමයි මෙතනදී එකක්. NADH අණු හැදෙනවා මෙතනදී 3ක්. හරිද? අපි දැන් මේ ප්‍රතිඵල ලිව්වේ එකක් සඳහා නේද? ඒ කියන්නේ ඇසිටයිල් කාණ්ඩ එකක් සඳහා තමයි මේ ප්‍රතිඵල අපිට දුන්නේ. අපි ඇසිටයිල් කාණ්ඩ දෙකක් නැත්නම් එක ග්ලූකෝස් සඳහා එක ග්ලූකෝස් පරමාණුවකින් ලැබෙන ඒවා හොයාගන්න මට මේ හම්බුනේ ඒවා දෙගුණ කරගන්න ඕනේ. ඒ කියන්නේ මෙතන දෙකක් මෙතන දෙකක් වෙනවා මෙතෙන්ටත් දෙකක් එනවා නේද? එතකොට මෙතනදී හැදිච්ච ප්‍රතිඵල අපි ලබා ගන්නේ මෙයාලව දෙකෙන් වැඩි කරලා. එතකොට මෙතන 4යි, මෙතන 2යි, මෙතන 2යි, මෙතන 6යි, 6යි, 2යි, 2යි. එතකොට මෙතනදී හැදෙන ප්‍රතිඵල සංඛ්‍යාව මොකක් වෙන්න ඕනද? දෙගුණයක් වෙන්න ඕනේ ග්ලූකෝස් සඳහා. ග්ලූකෝස් අණුවක් සඳහා. හරිද? මෙතන දෙකක් නැහැ. හරිද? මෙතනදී ඒ ග්ලූකෝස් අණුවක් සඳහා මොනවා වෙන්න ඕනද? හැදෙන ප්‍රතිඵල සංඛ්‍යාව දෙගුණයක් බවට පත් වෙන්න ඕන. මෙතනදී ATP හැදුවේ එතකොට උපස්තර ෆොස්ෆොරයිලීකරණය කියන ක්‍රියාවලිය මගින්. කාබන් ඩයොක්සයිඩ් උත් මෙතන වගේම අපිට 4ක් මෙතනදී හැදිලා තියෙනවා කියලා පේනවා. ඊළඟට අපේ අවසාන පියවර. ඒ කියන්නේ ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණයට තමයි අපි එන්නේ. දැන් ළමයි මෙච්චර දේවල් කරලා අපිට කීයද ATP හම්බුනේ? ග්ලයිකොලිසියෙන් දෙකක් හම්බුණා නේද? මෙතනදී ග්ලයිකොලිසියෙන් ATP දෙකක් හම්බුණා. ඔක්සිකාරක පයිරුවේට් ඔක්සිකරණයෙන් මුකුත් හම්බුන්නේ නැහැ. ඊට පස්සේ කෙප්ස් චක්‍රයෙන් ATP යන්තමින් දෙකක් හම්බුණා. හරිද? එතකොට හම්බෙච්ච මුළු ATP ගාන 4යි. අපි මෙච්චර දේවල් කරේ ATP අණු 4ක් ගන්නද? නෑනේ. එතකොට අපි දැක්කා ATP නෙමෙයි මෙතන ATP අණු හංගගත්ත කට්ටියක් හිටියා. හරිද? මංකොල්ල කාපු කට්ටියක් හිටියා. අපි ගත්ත ශක්තිය. එතකොට අපි යාළගේ බෙල මිරිකලා ඒ ශක්තියට එළියට ගන්න ඕනේ. හරිද? දැන් මෙයාලා ඉන්නේ ඔක්සිහරණය වෙලානේ. අපි මෙයාලව ඔක්සිකරණය කරන්න ඕනේ. එතකොට අපිට පුළුවන් වෙනවා ATP ටික ලබා ගන්න. හරිද? එතකොට NADH මම ඔක්සිකරණය කරාම මට හම්බ වෙනවා NAD+ ධන H+ ධන 2යි ඉලෙක්ට්‍රෝන කියලා. FADH2 මම ඔක්සිකරණය කරාට පස්සේ හම්බ වෙනවා FAD+ ධන 2යි H+ ධන 2ක් ඉලෙක්ට්‍රෝන කියලා.
හරිද? මෙන්න මේ ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය කියන ක්‍රියාවලිය වෙන්නේ ළමයි මේ මයිටොකොන්ඩ්‍රියාවේ. මයිටොකොන්ඩ්‍රියාවේ මේ ඇතුළු පටලයේ මියර මත වෙන්නේ. හරිද? කෙප්ස් චක්‍රය වෙන්නේ මයිටොකොන්ඩ්‍රියම් පූරකයේ ඇතුලේ. ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය වෙන්නේ මේ මයිටොකොන්ඩ්‍රියාවේ මේ කියන ඇතුළු පටලයේ මියර මත. හරිද? ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය. එතකොට මෙතනදි වෙන්නේ මෙන්න මේ කලින් අවස්ථාවවලදී නිපදවපු NADH2යි FADH2යි ඔක්සිකරණය වෙනවා. හරිද? කලින් අවස්ථාවවලදී කිව්වේ ග්ලයිකොලිසිය, ඊට පස්සේ සම්බන්ධක ප්‍රතික්‍රියාව, ඊට පස්සේ ඔය කියන කෙප්ස් චක්‍රය හැම එකකින්ම නිපදවපු FADH සහ FADH2 සහ NADH මෙතෙන්ට ඇවිල්ලා ඒ හොරු ටික අපි අල්ලගෙන බෙල්ල මිරිකලා අපි යාලගෙන් ATP අපිට ඕන ATP ටික ලබා ගන්න ඕනේ. ඒකට අපි මෙයාලව ඔක්සිකරණය කරන්න ඕනේ. හරිද? හරි. එතකොට ළමයි මෙයාලව මේ විදියට ඔක්සිකරණය කරාට පස්සේ නිදහස් වෙනවා H+ සහ ඉලෙක්ට්‍රෝන. හරිද? දැන් මෙයාලා මේක දිගේ මේ විදියට ගමන් කරනවා. හරිද? මේක දිගේ මේ විදියට ගමන් කරනවා. ඒතර යාලා මේක දිගේ ගමන් කරනකොට මේ ඉලෙක්ට්‍රෝන අල්ලගන්න එක්කෙනෙක් ඉන්න බෑ නේද? එතකොට මෙයාලා මේක දිගේ ගමන් කරනකොට මෙයාලගේ ශක්තියත් හානි වෙනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන ටික අල්ලගන්න කෙනෙක් ඉන්න බෑ. ඒකට එනවා මේ කියන අණු ඔක්සිජන්. එතකොට අපි කියනවා ස්වායු සසනේ සෛලියන් නෙමෙයි ස්වායු සසනයේ අවසන් ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා. එයා හයිඩ්‍රජන් උත් අල්ල ගන්නවා. හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකයා වෙන්නේ ඔක්සිජන් කියලා. එහෙම එයා අල්ලගෙන හදනවා ජලය නේද? ඔක්සිජන් X+ එක එකතු වෙලා හදන්නේ මොනවද? ජලය. ඔය විදියට ජලය හදනවා. මෙහෙමයි ළමයි. හරිද? එතකොට මෙන්න මේ කියන එක NADH එකක් තමන් ඇතුලේ හංගගෙන ඉඳලා තියෙනවා ATP 2.5. බලන්න නේද? එතකොට අපිට මේ සමස්ත NADH ගාන කීයද හම්බ වුණ? ග්ලයිකොලිසියෙන් 2යි. ඊට පස්සේ මෙන්න මේ කියන ඔක්සි මොකක්ද මම මේ ලියලා තියෙන්නේ. එතකොට මෙතනදී පයිරුවේට් ඔක්සිකරණයෙන් හම්බුණා 2ක්. කෙප්ස් චක්‍රයෙන් හම්බුණා 6ක්. හරිද? මෙතන පයිරුවේට් ඔක්සිකරණය, මෙතන කෙප්ස් චක්‍රය. හම්බෙච්ච මුළු ADP NADH ගාන කීයද? 10යි. එකකින් එකක් හංගගෙන ඉඳලා තියෙනවා නම් 2.5ක් 10ම හංගගෙන ඉඳලා තියෙනවා ATP කීයද? 25ක්. ඊළඟට ක්‍රෙබ්ස් චක්‍රයට මම ගියාට පස්සේ හරිද? අපි බලමු මෙතනදී FADH2 එකක් ATP කීයක් හංගගෙන ඉඳලාද? ATP 1.5ක් හංගගෙන ඉඳලා. ක්‍රෙබ්ස් චක්‍රයෙන් විතරයිනේ FADH2 හම්බ වුණේ 2ක්. එතකොට එයා හංගගෙන ඉඳලා තියෙනවා ATP 3ක්. ඔන්න අපි ඔක්කොම අල්ලලා එළියට ගත්තට පස්සේ අපිට මුළු ATP ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයෙන් හම්බ වෙනවා 28ක්. මං අහන ප්‍රශ්නය ග්ලූකෝස් අණුවක් සෛලීය ශ්වසනයට ලක් කළ විට ලැබෙන මුළු ATP ගාන කීයද? හරි ළමයි ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයෙන් හම්බුණා ATP 28ක්. හරිද? ක්‍රෙබ්ස් චක්‍රයෙන් හම්බුණා ATP 2ක්. මුළු ATP ගාන 30යි. එතකොට ග්ලයිකොලිසියෙන් හම්බ වෙච්ච ATP 2 ඒක අපි ලියන්නේ නැද්ද? ඒක මොකද වෙන්නේ? හරි ළමයි මම මේ කිව්වේ සාමාන්‍ය සෛල ගැන, සාමාන්‍ය ජනතාව ගැන. හරිද? එතකොට මෙතනදී ළමයි දැන් හැමෝගෙම NADH මේ කියන මෙතෙන්ට දෙන්න වෙන ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය කරන්න නේද? එතකොට මේක වෙන්නේ මයිටොකොන්ඩ්‍රියා පූරකය ඇතුලේ. අපි දන්නවා මේ කියන පයිරුවේට් ඔක්සිකරණය වෙන්නේ මයිටොකොන්ඩ්‍රියා පූරකය ඇතුලේ. ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය වෙන්නේ මයිටොකොන්ඩ්‍රියා පූරකය ඇතුලේ. හරි. එතකොට එතනදී නිපද වෙච්ච NADH සහ FADH2 මයිටොකොන්ඩ්‍රියා පූරකය ඇතුලේ තියෙනවා. හැබැයි ග්ලයිකොලිසිය වෙන්නේ කොහෙද? සයිටොසොලේ. එතකොට සයිටොසොලේ නිපද වෙච්ච NADH තියෙන සයිටොසොලේ. ඒ NADH ටිකත් අපිට ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය කරන්න මයිටොකොන්ඩ්‍රියා පූරකය ඇතුළට ගේන්න වෙනවා. නේද? මේ කියන මියර මතට ගේන්න වෙනවා. එහෙම ගේනකොට ළමයි අපි දන්නවා මයිටොකොන්ඩ්‍රියාවට එන්න නම් ශක්තිය ඕනේ. සක්‍රිය වෙන්න ඕනේ වගේම අණු ඔක්සිජනත් ඕනේ. ඉතින් මේ තියෙන NADH ටික මෙතෙන්ට ගේනකොට සාමාන්‍ය සෛලවල ශක්තිය විදියට ගන්න එයා ග්ලයිකොලිසියේදී හදපු ATP 2. ඒක නිසා මෙතනදී ATP 2ක් මෙතෙන්ට වැය වෙනවා. ඒක නිසා අපි මෙතනදී ග්ලයිකොලිසියේදී හදපු ATP 2 සාමාන්‍ය සෛලයක ගන්නෙ නැහැ.
හැබැයි ළමයි විශේෂ සෛල තියෙනවා අක්මා සෛල සහ පේශී සෛල කියලා. අක්මා සෛලවල පේශී සෛලවල ඒ ග්ලයිකොලිසියේ තියෙන ATP දෙක දෙන්නේ නැහැ. හරිද? ATP දෙකයි ග්ලයිකොලිසියෙන් ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයෙන් මුළු ATP ගාන 28යි කෙප්ස් චක්‍රයෙන් ආපු අර ATP දෙකයි මුළු ATP ගාන මෙතනදී 32ක් හැදිලා තියෙනවා අක්මා සෛලවල සහ පේශී සෛලවල. ග්ලයිකොලිසියෙන් මුල ඉඳන් තිබ්බ දෙක ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයෙන් NADH වල FADH2 වල බෙල්ල මෙරිකලා හදපු ATP ටික කෙප්ස් චක්‍රයෙන් නෝමලි ආපු ATP දෙක. ATP මුළු 32ක් මෙතනදී හදලා තියෙනවා. එහෙම ඉන්නේ අක්මා සෛලවල සහ පේශී සෛලවල. හරි අපි ඊළඟට බලමු අර්ථ දැක්වීම් ටිකක් තියෙනවා මොනවද කියලා. සෛලීය ශ්වසනය කියන්නේ මොකද්ද? කාබෝහයිඩ්‍රේට් වැනි කාබනික අණු වල ඇති රසායනික ශක්තිය ඔක්සිකාරක ක්‍රියාවලියක් ඔස්සේ පියවරින් පියවර නිදහස් කිරීම. ස්වායු ශ්වසනය කියන්නේ මොකද්ද? අණුක ඔක්සිජන් පවතින විට ග්ලූකෝස් වැනි ශ්වසන උපස්තර යොදාගෙන ATP සංශ්ලේෂණය කිරීමේ ක්‍රියාවලිය. ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය කියන්නේ මොකද්ද? මියර හරහා ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන චලනයට කියන්නේ. ළමයි අපි H+ එකක් ප්‍රෝටෝනයක් කියලා හඳුන්වනවනේ. අන්න ඒක තමයි මෙතන මේ කියන්නේ. ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන චලනයට දායක වන ප්‍රෝටීන සහ ප්‍රෝටීන නොවන අණු ශ්‍රේණියක් කියලා. හරි. අද අපි කතා කරේ සෛලීය ශ්වසනයේ ස්වායු ශ්වසනය කියන එක. ඊළඟ කොටසින් අපි බලමු සෛලීය ශ්වසනයේ නිර්වායු ශ්වසනය සහ ඔයාලට කරන්න තියෙන ශ්වසනය සම්බන්ධ ප්‍රැක්ටිකල් එක. හරි. අද පාඩම මෙතනින් ඉවරයි. හරිද?